හායි යාළුවනේ බියුටි විත් බිනු YouTube channel එකට ඔයාලව ආදරෙන් එකතු කරගන්නවා. මම ඔයාලට අද අරගෙන ආවේ සතියේ දවස් 5ට ඔෆිස් හඳින්න ඇඳුම් 5ට මැච් වෙන හේර් ස්ටයිල් 5ක් තමයි. ඉතින් ගෑනු ළමයිට ඔෆිස් යන්න ගියාම හරිම කරදරයි හේර් ස්ටයිල් එකක් දාගන්න එක. ඒ වගේම ඉක්මනින් දාගන්න පුළුවන් හේර් ස්ටයිල් එකක් හොයාගන්නත් කරදරයි. ඉතින් මම ගොඩක් කොණ්ඩේට කරදර කරන්නේ නැතුව චූටි හේර් ස්ටයිල් ටිකක් තමයි හැමදාම ඔෆිස් යද්දි දාගෙන යන්නේ. ගොඩක් වෙලාට එකම හේර් ස්ටයිල් එක දාගෙන යන වෙලාවලුත් තියෙනවා. නැත්නම් එක එක හේර් ස්ටයිල් ලේසි විදිහට මම දාගෙන යනවා. ඉතින් අපි බලමු මොන වගේ ටිකක්ද මම ඔෆිස් යද්දි දාන් යන්නේ කියලා. ඉතින් සඳුදා දවස කියන්නේ හැමෝටම පොඩි කම්මැලිකමක් දැනුණත් ෆ්‍රෙෂ් එකේම වැඩට යන දවස. ඉතින් අපි සඳුදාට තමයි අපේ තියෙන ලස්සනම ඔෆිස් වෙයාර් එක ඇඳගෙන යන්නේ. ඒ වගේම ලස්සන හේර් ස්ටයිල් එකක් දාගෙන යන්නේ එදාට තමයි ගොඩක් වෙලාට. ඉතින් මමත් සඳුදාට තමයි මේ ඇඳුම ගොඩක් වෙලාට යන්නේ. ඒ වගේම මේ හේර් ස්ටයිල් එක දාගෙන යන්නේ. මොකද මම කැමතිම ඇඳුමයි හේර් ස්ටයිල් එකයි තමයි මේ දෙක. ඉතින් මේක හරිම ලේසි හේර් ස්ටයිල් එකක් ඉක්මනින්ම දාගන්න පුළුවන්. කොණ්ඩේ දිග අයට වගේම කොණ්ඩේ කොට අයටත් මේක දාගන්න පුළුවන් ලේසි හේර් ස්ටයිල් එකක්. ඉතින් මේ හේර් ස්ටයිල් එක අපේ ඔළුවට කිසිම බලගතියක් දැනෙන්නේ නැහැ. වගේම උදේ ඉඳන් හවස ඔෆ් වෙනකම්ම තියාගෙන ඉන්න කිසිම අවුලක් නැතුව හවස වෙනකම්ම තියාගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේකට ඔයාලගේ කොණ්ඩේ ගොඩක් අවුල් වෙනවා නම් ඉතින් ඔයාලට පුළුවන් මේකට ජෙල් එකක් වගේ පාවිච්චි කරන්න. නැත්නම් ඔයාලා තෙල් හොඳින් ගාලා මේ හේර් ස්ටයිල් එක දැම්මොත් එහෙම ඔයාලගේ කොණ්ඩේ හවස වෙනකම් මේ විදිහටම තියාගන්න පුළුවන්. ඔන්න අපි වැඩට යන දෙවෙනි දවසේ තමයි අඟහරුවාදා. ඉතින් අඟහරුවාදාත් වැඩට යන්න අරගෙන තාම එක දවසනේ ඉවර. ඉතින් අපි එදාට ලස්සන හේර් ස්ටයිල් එකක් දාගෙන තමයි යන්නේ. ඉතින් නෝමල් හේර් ස්ටයිල් එකක් මේක ගොඩක් වෙලාට හුඟක් දෙනෙක් දාන හේර් ස්ටයිල් එකක්. ඉතින් ගෑනු ළමයි උදේට ඉක්මනට ලෑස්ති වෙන්න කැමති නේ. ඉතින් උනට ගොඩක් ගෑනු ළමයිට ගොඩක් වෙලා යන ලෑස්ති වෙන්න. ඉතින් ගෑනු ළමයි බලන්නේ ඉක්මනට ලෑස්ති වෙලා ඉක්මනට වැඩට යන්නනේ. ඉතින් මේක ඇත්තට ඉක්මනට දාගෙන යන්න පුළුවන් හේර් ස්ටයිල් එකක් තමයි. ඇත්තටම මට උදේට රෙඩි වෙන්න විනාඩි 10ක් වගේ තමයි හේර් ස්ටයිල් එකටයි මේකප් එකටයි යන්නේ. ඒ කියන්නේ මම ඔක්කොම දාන හේර් ස්ටයිල් නෝමල් මේ හේර් ස්ටයිල්. ඒ කියන්නේ මම ගොඩක් වෙලාවට කොණ්ඩේ හිරට දාගෙන යන්න කැමති කෙනෙක් නෙමෙයි. ඉතින් රිලැක්ස් එකේ තමයි මම ඉන්න කැමති. ඒ නිසා තමයි චූටි හේර් ස්ටයිල් ටිකක් දාගෙන යන්නේ. ඉතින් බදාදාත් ආවා. ඉතින් ඔන්න බදාදර දාගෙන යන්නෙත් හැමෝම කැමති වෙයි කියලා මම හිතනවා. මොකද මම කාලයක් මේ ඉස්සරහින් අර කොණ්ඩේ කෑලි දෙකක් කපලා හැමෝම දාගෙන ගියානේ. එහෙම ඉතින් ඒ විදිහට දාගෙන ගියා. ඉතින් දැන් ඇත්තට මේ පුරුද්ද මග ඇල්ලලා තින්නේ. ගොඩක් වෙලාට ඇස් වලට අමාරුයි. ඉතින් ඒත් සමහරක් වෙලාට මේ හේර් ස්ටයිල් එකට නම් මම දාගෙන යනවා නැත්තම් මොන පාරු නිසා. මේක ඉතින් පොනි ටෙල් එකක් වගේ. ඒ වුණාට හරිම ලස්සනයි. හරිම ෆිට්. හරිම නීට් එකට තියෙනවා. හරියටම ඔයාලා කොණ්ඩේ බැඳගත්තොත් ඉතින් ඉස්සරහ කෑලි දෙකක් දාන්න ඕනෙම නැහැ ඒකට. ඒ වුණාට ඉතින් චූටි කෑලි දෙකක් දැම්ම නම් තවත් ලස්සනයි. ඉතින් ඒ නිසා මම දාගෙන යනවා. ඔයාලත් කැමති නම් මේ හේර් ස්ටයිල් එක try කරලා බලන්න. ඇත්තටම මේ හේර් ස්ටයිල් එක දැම්මොත් ඔයාලට වෙන එකක් දාන්න හිතෙන්නේ නැති තරම මේක මෝනට ලස්සනක් එනවා. අපි මේක කොණ්ඩේ ඔළුව මැද්දට තමයි බැඳ ගන්න ඕනේ. ඉතින් හරිම ෆිට් එකේ නීට් එකේ තියාගන්න පුළුවන් හේර් ස්ටයිල් එකක් තමයි මේක. ඉතින් මෝනට හරිම ලස්සන පෙනුමක් එනවා වගේම ඔයාලා දැන් ඉන්න ඇඳුමත් ඒ කියන්නේ තවත් ලස්සනට පේනවා කියලා හිතෙනවා මට මේ හේර් ස්ටයිල් එක නිසා. ඉතින් මේක හේර් ස්ටයිල් එක දානවා නම් කොණ්ඩේ ගොඩක් අවුල් වෙන කෙනෙක් නම් හොඳට තෙල් ගාලා ඉන්න. එහෙම තෙල් ගාලා ඉඳියොත් එහෙම අපිට මේ හේර් ස්ටයිල් එක හවස් වෙනකම්ම තියාගන්න පුළුවන්. එහෙම නැත්තම් සමහරවිට නම් ඉතින් තෙල් ගානවා නැහැ. කොණ්ඩේ ඔයිලි ගතිය හොඳට තියෙන නිසා එහෙම තියාගන්නත් පුළුවන්. ඉතින් ඔයාලා try කරලා බලන්න. ඇත්තට මේ හේර් ස්ටයිල් එක දැම්මොත් ආපහු දාන්න හිතෙන හේර් ස්ටයිල් එකක්. ඉතින් ලේසියෙන් දාගන්න පුළුවන් හේර් ස්ටයිල් එක. ඉතින් ඔයාලා try කරලා බලන්න ඒ නිසා. ඉතින් මම මගේ කොණ්ඩේ ගොඩක් වෙලාවට ගලවගෙන යනට වඩා කොණ්ඩේ බැඳගෙන යන්න තමයි කැමති. මොකද බස් වල වගේ යනවා නම් ඇත්තටම හරිම කරදරයි. බෑග් වල පැටලෙනවා, මිනිස්සුන්ගේ වදිනවා. ඉතින් මේ මිනිස්සුන්ටත් කරදරයි, අපිටත් කරදරයි. ඉතින් ඒ නිසාම තමයි මම මේ විදිහට හේර් ස්ටයිල් එකක් පුරුදු වෙලා තින්නේ. ඉතින් සමහරව තමන්ට කැමති විදිහට ඔළුවට බැඳගෙන කොණ්ඩේ යනවනේ. ඉතින් ඇත්තටම ඒ හැම විදියක්ම ලස්සනක් නැහැ. හරිම ලස්සනක් වගේම අපිට ඔෆිස් යන්න හොඳ ලුක් එකකුත් තියෙනවා.
හරි ඉතින් ඔන්න සිකුරාදා දවසට ආවා. ඉතින් මේක අප මෙහෙමයි මම කැමති විදියට ඉතින් ඔයාලා සතියේ දවස් 5ට මෙච්චර ඇඳුම් පාට හෙයාර් ස්ටයිල් එක දාගෙන ගියාම හරි. නැත්නම් සිකුරාදාට හෙයාර් ස්ටයිල් එකක් එහෙම දාගෙන යන්නේ නැහැනේ ගෑනු ළමයි. ඉතින් මේ හෙයාර් ස්ටයිල් එක පොනිටේල් කියන්නේ. ඉතින් පොනිටේල් එකක් අපි හරියටම දානවා නම් අපි නිකම්ම පොනිටේල් එක දාන්න නැතුව මේ වගේ මුලින්ම ඉස්සරහා කොටස අරගෙන ඒකෙන් පොඩි පොනිටේල් එකක් විදියට දාලා ඊට පස්සේ අන්තිම ටිකත් අරගෙන සම්පූර්ණ කොණ්ඩේ මල්ලලා එක බෝල් එකක් දාලා බඳිනවා නම් ඔයාගේ කොණ්ඩේ මාර නීට්. ඇත්තටම මේක පර්ෆෙක්ට් හෙයාර් ස්ටයිල් එකක්. ඉතින් ඔයාලට පුළුවන් ඒ කියන්නේ ඔයාලා නෝමල් හෙයාර් ස්ටයිල් නෝමල් විදියට පොනිටේල් එක බඳින කෙනෙක් නම් ඉතින් ඔයාලා එකපාරක් මේක try කරලා බලන්නකෝ. ඉතින් මේ හෙයාර් ස්ටයිල් එකෙන් අපිට චූටි බම්ප් එකක් තියාගන්න පුළුවන් වගේම සමහරව අනිවාර්යෙන් බම්ප් එක තියෙනවනේ. ඉතින් මේකෙන් ඔටෝම බම්ප් එකක් එනවා. අපිට නැත්තම් බම්ප් එක වැඩියෙන් තියාගන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම වෙඩින් එකකට වුණොත් යන්න ලස්සන හෙයාර් ස්ටයිල් එකක්. ඒ කියන්නේ ඒ තරම් නීට් එකක් මේ හෙයාර් ස්ටයිල් එකේ තියෙනවා. හැබැයි අපි හෙයාර් ස්ටයිල් එක හරියට දාගන්න ඕනේ. හෙයාර් ස්ටයිල් එක හරියට දාගත්තම තමයි හෙයාර් ස්ටයිල් එක ලස්සනට පේන්නේ. කොණ්ඩේ නීට් එකට බැඳගෙන ජෙල් තියෙනවා නම් ජෙල් ටිකක් හරි නැත්නම් හෙයාර් ක්‍රීම් මොන හරි තියෙනවා නම් එහෙම දාගන්න පුළුවන්. එතකොට තව ලස්සනට පේනවා හෙයාර් ස්ටයිල් එක. එතකොට අපිට හවස් වෙනකන් අවුල් වෙන්නේ නැතුව තියාගන්න පුළුවන් හෙයාර් ස්ටයිල් එක. තමයි ඔයාලා හෙයාර් ස්ටයිල් එකක් දානවා නම් අනිවාර්යයෙන්ම ඔක්කොටම කලින් ඔයාගේ කොණ්ඩේ හොඳට තෙල් ගාලා පීරන ගැට ටික අරගෙන තියාගන්න. මොකද ගැට තීද්දි හෙයාර් ස්ටයිල් දාන්න බෑ. අනික ගැට තීද්දි හෙයාර් ස්ටයිල් එකේ ලස්සන පේන්නේ නැහැ වගේම කොණ්ඩේ තෙල් ගාලා නැත්නම් අපේ කොණ්ඩේ අවුල් වෙනවා නම් අපි දාන හෙයාර් ස්ටයිල් එකෙන් ඇත්තටම වැඩක් වෙන්නේ නැහැ. ඉතින් මම දැම්මේ ඇත්තටම හරිම ලේසි හෙයාර් ස්ටයිල් පහක් තමයි. ඉතින් මම දාපු හෙයාර් ස්ටයිල් පහම විනාඩි 5ක් වගේ පොඩි කාලයක් ඇතුළත දාගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ විදිහට කැමති නම් ඔයාලට පුළුවන් මේ විදිහට try කරලා බලන්න. ඉතින් කොණ්ඩේ දිගායට වගේම කොණ්ඩේ කොටායටත් මේ හෙයාර් ස්ටයිල් පහ හොඳට මැච් වෙනවා. ඉතින් ඔයාලට මොකක් හරි ආපහු ගැටලුවක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මට පුළුවන් ආපහු එතකොට ඔයාලට මොලේ ඉඳන් හෙයාර් ස්ටයිල් එක දාන විදිය පෙන්වන්න. ඉතින් ඔයාලට ඉක්මනින් මේකප් එකක් වගේම පොඩි හෙයාර් ස්ටයිල් ලස්සන හෙයාර් ස්ටයිල් දාන වීඩියෝස් බලා ගන්න ඕනි නම් මාව subscribe කරලා තියාගන්න. ස්තුතියි.